සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මම කරන්න යන්නේ යාළුවනේ ඔයගොල්ලෝ thumbnail එකේ දැක්කා වගේම මගේ අලුතින් මං ටැංක් එකකුත් ගෙනාවා. ඒකට කොළපු ගාලා තව මගේ පළවෙනි ඔයගොල්ලෝ දන්නේ නැති මගේ පළවෙනි පොඩි සිමෙන්ති පොකුණටත් කොළපු ටිකක් ගාලා අලුතින් පේනවා ඇති යාළුවනේ ටැංක් එකේ තත්ත්වය. ඉතින් මෙහෙම තමයි අපේ ටැංක් එක තියෙන්නේ. ඉතාමත් තබලන් තත්ත්වෙට තමයි තියෙන්නේ ටැංක් එක. මේ තියෙන්නේ ඉතින් මේ පේනවද මල් පොච්චියක් පැත්තකට ගිහින් ගල් ටිකත් එහෙම ගිහින් දැන් මේක අස් කරලා අපි මේකේ ඔයගොල්ලෝට ලීක් වෙනවා යාළුවනේ. මේක මම කිව්වා කලින් වීඩියෝ එකක මේක ලීක් වෙනවා යාළුවනේ. මෙතනින් ලීක් වෙනවා. මේ දැන් ඉතින් අපිට මේක කරන්න තියෙන්නේ මේක ඇතුලේ කොළඹු ගාන එක තමයි. එතකොට මේක ලස්සන වෙලා එනවා. ඊට පස්සේ මේකට වතුර පුරවලා මාළුත් දානවා. ඔයගොල්ලන්ට මේ ඔක්කොම දේවල් මේ වීඩියෝ එකේ නමද කුණා යාළුවනේ අපි ගප්පි ටික පැටවු ගෙහුවා. ගප්පි ටික කියන්නේ දෙන්නෙක් පැටවු ගෙහුවා. අපේ කොහකු ගප්පි ටික මේ ඉන්නේ යාළුවනේ. චූටි පැටවු. හරි ඉතින් වැඩි කතාවක් නෑ අපි යමු ගානේ යාළුවනේ. මම මේකට ස්ටෑන්ඩ් එකක් තිබ්බා. මේක බිමන තිබ්බේ. එතකොට ගොඩක් ඇතට තමයි තිබ්බේ. දැන් ඉතින් ටිකක් ලස්සනයි පෙනුමක් ආවා. මොකද මම මේකට ස්ටෑන්ඩ් එකක් තිබ්බ නිසා. දැන් මෙහෙම තමයි අපේ එළිය ටික පේන්නේ. මෙන්න මේක තමයි අපි කොළපු ගාන එක. මේකෙත් ගානවා. ඒකෙම උඩට આવුත් තියෙනවා අපේ සීබ්‍රා ටැංක් එක. මේක නම් කරන්න දෙයක් නැහැ. ඔයගොල්ලන්ට පේනවා ඇති සීබ්‍රා මාළු ටික හොඳට ඉන්නවා ඇක්ටිව්. ඒ වගේම මේක නම් යාළුවනේ කරන්න දෙයක් නැහැ. මේක හොඳයි. මේක අස් කරන්න තමයි තියෙන්නේ. මේක නම් දැම්මෝ නැහැ. තව ටික කාලෙකින් ඇති. මං ඉතින් යාළුවනේ මේකට සති දෙකකට පාරක් වෝටර් චේන්ජ් දෙකක් දෙනවා. ඒ කියන්නේ සතියකට එකක් වගේ තමයි. එකත් 50ක් වගේ තමයි දෙන්නේ. ඉතින් යාළුවනේ අපි කෙලින්ම වීඩියෝ එකට එනවා. ඉතින් යාළුවනේ ටැංක් එකේ එළියේ ටිකක් කැත වෙලා වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒකෙන් අපි ගණන් ගන්න අපි වැඩේට වහිනවා. යාළුවනේ ඉතින් අපි බටයක් ආකාරයෙන් තමයි මේකේ වතුර අයින් කරන්න යන්නේ. ඉතින් අපි මේ බටේ දාගමු. ඕකේ ගයිස්, බටෙන් තමයි අපි වතුර අයින් කරගන්නේ. මම ඉතින් ඕගොල්ලන්ට පේනවා තියා පැත්තේ යනවා. ඒක නම් පේන්නේ නැහැ. ඉතින් යාළුවනේ මේකේ බටෙන් වතුර ඇද ගන්නවා. කොහොම තමයි ඉතින් වැඩේ වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට කියන්න ඕනේ යාළුවනේ බටෙන් වතුර ඇදගද්දි පරිස්සමින් මාළු උනත් යන්න පුළුවන්. හරි යාළුවනේ මම මේක ඉතින් ඕගොල්ලන්ට බටෙන් වතුර ඇදගත්තට පස්සේ ගේන්න. Okay guys, ඉතින් අපි මාළු ටිකත් අල්ලගන්න යන්නේ. මාළු ටික අපි අල්ලගමු වතුර ටික අඩු වෙද්දි. මෙන්න මේ භාජනයට තමයි අල්ලගන්න යාළුවනේ.
පේන තියාලුනේ මම උඩරිම ඔක්කොම කරන්න තියෙන වැඩේ කරගත්තා. මම මේක වතුර අයින් කරලා පිහිද ගත්තා යාළුවනේ. තව පොඩ්ඩක් තියෙනවා ඒවා උලන්නේ. පිහිද ගත්තා යාළුවනේ. දැන් වැස්ස වගේ වේල ගන්න වෙලාවක් නැහැ. ඒ නිසා තමයි පිහිද ගත්තේ. දැන් ඉතින් මේකට අපිට කොළපු හදාගන්න තියෙනවා. වැඩි කතා නැතුව අපි යන් වැඩේ යාළුවනේ වලට පේන විදිහට මෙහෙම තමයි හදන්නේ. අපි මුලින්ම යාළුවනේ අපේ සිමෙන්තියකට දාගන්න ඕනේ වතුර ටිකක්. සිමෙන්ති ගන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඔයගොල්ලන්ට කැමති විදිහට ගන්න. මෙහෙම වතුර ටිකක් දාගෙන අපි ගන්න ඕනේ පින්සලක්. ඒකේ අනිත් පැත්තෙන් මෙහෙම හොඳට කලවන්න. මම කලවම් කරගෙන ඉන්නයි යාළුවනේ. හොඳට වතුර දාන්න ඕනේ. මේ වතුර වැඩි යාළුවනේ. මම තව වතුර ටිකක් දෙන්නම්. ඕකේ යාළුවනේ. මම කොළපු ටික හදාගෙන ඉන්නම් යාළුවනේ. ඕකේ යාළුවනේ පොඩ්ඩක් පේනවා ඇති වටේ මාරම ලස්සන වුණා තීන්ත ගෑවට පස්සේ. ඉතින් මේ තියෙන්නේ අපේ ටැංක් එක. මේ වටේ තීන්ත ගෑවා යාළුවනේ. මේක පුදුම කැතට තිබ්බේ. දැන් ඉතින් මේකටත් වඩා ලස්සන පෙනුමක් තියෙන්නේ මේකටනේ. හරි ඉතින් යාළුවනේ මම මේකට වතුර ටිකක් පුරව ගත්තා. මම දැන් මේක පල් වෙන්න දාලා දවස් 2ක් විතර වෙනවා. මම මේ වතුර ටික අයින් කරලා ආයෙ මේ වතුර දාලා තියෙන්නේ. දැන් මේ ටිකත් අයින් කරලා අපි ටැංක් සෙටප් එක ගහන්න පටන් ගමු. ඕකේ බොයිස් අපි වැඩේ කරගත්තා. දැන් ඉතින් තියෙන්නේ අපේ ටැංක් සෙටප් එක ගහගන්න පටන් ගන්න එක. එහෙනම් කොල්ල අපි වැඩේ කරගන්නකොට ටැංක් සෙටප් එක ගහගමු. Okay guys, ඔයගොල්ලෝ පේන දියාලුවේ දැන් මේක මම පල්ලදලා ගන්න හදාගත්තා. දැන් අපිට මේකට දාන්න තියෙන්නේ guys පැල. පැල කියන්නේ ඉන්නකො මම ඒක ඔයගොල්ලෝට කියන්නම් පෙන්නන්න. මෙන්න මේ තියෙන්නේ ආවද අපේ setup එක ගහන්න ඕන කරන පැල ටික. මේවා ඇවිල්ලා යාළුවනේ ලකි බැම්බු කියන જાතියක්. මේවා යාළුවනේ වතුර හිටවන්න පුළුවන්, පස් වල හිටවන්න පුළුවන්. මේක නිකන් ඕනම වතුර නිකන් දාලා තිබ්බත් පැලවෙන જાතියක්. ඉතින් මේ වගේ තමයි මම අද ටැංක් සෙටප් එක ලස්සන කරගන්නේ. වැඩි කතා නැතුව අපි වැඩේට බහිමු.
පස් මදි කියලා හිතුණා යාළුවනේ. ආයෙ පස් ටිකක් දාගෙන ඉන්න. ඊළඟට යාළුවනේ අපිට ඕනේ මේ රිසල්ට් එකක් මම මේවත් ගම දෙනාවේ. එහෙනම් අපි මේකට දාගෙන ඉන්න. තමයි guys අපේ ටැංක් setup එකේ වතුර පිරුවට පස්සේ තත්ත්වේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති ගොඩක් ලස්සනයි. මං හිතුවටත් වඩා ලස්සනයි. මේ තියෙන්නේ යාළුවනේ මං අර ගහ ගන්නවා කියපු පැල ටික. මේ තියෙන්නේ. ඉතින් යාළුවනේ මං හිතුවටත් වඩා සාර්ථක වුණා. මේ තියෙන්නේ අපේ ටැංක් setup එක. අපේ සනිරු මුදලිගේ අයියා සතා මෙච්චර ලස්සන ටැංක් setup එකක් හදන්න ඉගෙන ගත්තේ. ඒ අයියා මේක බලනවා නම් බොහොම ස්තුතියි අයියේ. ඒත් යාළුවනේ දැන් සනිරු මුදලිගේ අයියා channel එක කරන එක නවත්තලා තියන්නේ. යා මාළු වීඩියෝ දාන්නේ නැහැ. හරි ඉතින් ඒ කතාව වලින් දන්නේ ඔයගොල්ලෝ මේ ටැංක් setup එක දැක්කත් කොච්චර ලස්සනද කියලා. එහෙනම් අපි මේකට මෙතරින් බ්ලූ ටිකකුයි ඇන්ටි ක්ලෝ ටිකකුයි දාගෙන ඉමු. මාළු වත් කරගන්න යන්නේ. හරි යාළුවේ. මාළු ටික ඇඩ් කරගන්න යන්නේ guys. මම මාළු ටික අල්ලන් ඉන්නවා. Okay guys. ඇත්තටම මේකට මාළු මදි අපේ මෙතන මාළු 20ක් විතර නෑ මෙතන ඉන්නේ යාළුවනේ 13ක් විතර. ඉතින් අපි මේකම දාන්න කලින් ඇක්ලිමේට් කරගෙන ඉමු. මං ඇක්ලිමේට් වුණාට පස්සේ ඔයගොල්ලෝ හම්බෙන්නේ එනා. හරි guys මාළු ටික ඇක්ලිමේට් වෙලා ඉවරයි. අපි දාගමු. මේ වතුර එක දාන්න නෑ මොකද යාළුවනේ අලුතින් යස් කරේ මම මාළු අල්ලලා තමයි දාගන්නේ. ඔන්න guys මාළු ටිකටත් හොඳයි යාළුවනේ ලස්සන ටැංක් setup එක. ඇත්තටම මාළු මදි වගේ හිතනවා යාළුවනේ. මම බෝ කරගත්තට පස්සේ නම් ගොඩක් ඉන්නවනේ මාළු. එතකොට ඇති. අන්තිම මාළුව දාන්න යන්නේ. හොඳට බලන් ඉන්න. ඌ විශේෂයි. බා. හරි යාළුවනේ. අපේ වැඩේ ඉවරයි. ඉතින් ඕගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? වීඩියෝ එක හොඳද නරකද? හොඳයි කියලා හිතන පහලින් සුපිරි කියලා හරි මොකක් හරි කමෙන්ට් එකක් දාගෙන යන්න යාළුවනේ වගේ.